ආයුබෝවන්. අද මම ඔයගලන්ට අරගෙන ආවේ මගේ පුංචි ගෙවතු වගාවේ චුට්ටක් වගේ ඉතුරු වෙලා තියෙනවා අස්සන්න නෙලන්න. ඉතින් මට හිතුණා අද ඒ ටික කඩා ගන්න ඕනි කියලා. හැබැයි ගොඩක් නැහැ. මගේ වගාවේ දැන් කාලේ ඉවරයි වගේ ගොඩාක් ගස් මැරිලා ගිහිල්ලා. මේ ගස් නම් මේ මැරවිලා තියෙන්නේ ඊයේ එහෙම වැස්සේ නැහැ. ඒක නිසා තමයි මේ මැලවිලා තියෙන්නේ. අවුවත් ටිකක් සරයි. හැබැයි මම මේ වෙලාවේ වතුර දාන්න යන්නෙත් නෑ. දැන් වෙලාව 2:00 වගේ ඇති. මේ වෙලාවට වතුර දාන්න බෑනේ. ඒක නිසා දැනට මම මේ ටික කඩලා පස්සේ වතුර දානවා. ඉස්සෙල්ලම මම මෙන්න මේ කොච්චි ටිකක් කඩාගත්තා. කොච්චි ටික ඉදිලක් තියෙනවා මම දන්නෙත් නැතුව. මම අහලා තියෙනවා කොච්චි එහෙම ගහේම දෙන්න එපා කියලා. මොකද එතකොට ගහ ඉක්මනට වයසට යනවා කියලා. ඒක ඇත්තද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. මම ඒක දන්නේ නැහැ ඇත්තටම හරියටම. ගෝගෙඩිය පැහිලා. දැන් අර ගහ මැරෙනවා වගේ තේරෙලා. හරියට දන්නෙත් නෑ මේක කඩන්න කොහොමද කියලා. එහෙම කඩමු. හරි. මේ සාමාන්‍ය මට්ටමේ ගෙඩියක් තියෙනවා. මේ තියෙන බණ්ඩක්කා. මේ චුටි. මේ චුටි කරල් ඇවිල්ලා. මේ තියෙන මේ කරල්. මේ වැඩි දවසක් තියාගන්න බෑනේ. වඳුර වෙනවා. වඳුර ඇවිල්ලා කනවා. ඒක නිසා මේකත් කඩමු. අපේ ගේ තියෙන රබර් වත්තක්ම ආයෙමනේ. ඉතින් හරියට වඳුර වෙනවා. එක වර්ගයේ සත්තු වෙනවා. වගාවක් නම් තියාගන්න හරිම අමාරුයි. හැබැයි ඒ වුණාට ඒගොල්ලන් එනවට මම මාරම ආසයි. මොකද මගේ පරිසරය මාර ලස්සනයි. ඒගොල්ලන් ආවම වඳුරෝ, චූටි කුරුල්ලෝ, සමනලයෝ පුදුම තරම් ලස්සනක් ගෙනත් දෙනවා මගේ වගාවට. ඒකත් එක්ක මම දැන් මේ පෙන්නන්නේ මගේ වගාවේ කාලේ ඉවරයි කියලා කිව්වනේ. ඇත්තටම ගොඩාක් ගස් දැන් මැරිලා තියෙන්නේ. මෑකරල් එහෙමත් නැහැ. ගොඩක් මෑකරල් එහෙම නම් වඳුර තමයි ගෑවේ. අපිට කඩන්න ඕනේ පොඩ්ඩයි. ඒකත් එක්ක බලන්නකො මේ අපේ දැන් peer ගැට තියෙන්නේ. ඒ වුණාට ගහේ අස්සක හැංගිලා ලොකු peer ගෙඩියක් හොන්දට පැහිලා. මං ඉතින් ඒකත් කඩාගත්තා. peer කන්නත් හරි ආසයි මම. peerත් හරි ආසයි නේද? ඉතින් ඔන්න මං ඔක්කොම ටික කඩාගත්ත. ඔච්චරක් තමයි තිබුණේ මගේ අස්වැන්න. එතකොට මම මේ ඔයගලන්ට පෙන්නන්නේ සලාද කොළ. හැබැයි මේ ඒව වැල් වගේ ගිහිල්ලා. ඇයිද කියලා නම් දන්නේ නැහැ. ගොඩක් දුරට වැල් වගේ ගිහිල්ලා තියෙන සමහරට අපේ දේශගුණේ නිසා දන්නේත් නැහැ. කොහොම වුණත් හොඳට හැදිලා තියෙනවා. ඔන්න ඔය විදියට මගේ පුංචි වගාවේ අස්වැන්න නෙලාගෙන ආවා. හැබැයි මම මේක දැන් හදන්නේ නැහැ. හවසට ඉර බහැලා ගියාට පස්සේ මගේ මේ රූෆ් টොප් එකට එනවා. ඇවිල්ලා රේත පෙන් අහස තියා බලාගෙන ඉන්නවා. මං හරිම ආසයි ඒකට. හැබැයි ඉතින් මේ දැන් තියෙන පැලපොල් ගස් ටික ලොකු වුණාට පස්සේ මට මේ අහස මේ විදිහට ලස්සනට පේන එකක් නෑ. ඒ වුණාට ඉතින් මේ ගස් කොළන් ලොකු වෙන්නත් ඕනේනේ. ඒක පළ දරන්නත් ඕනේනේ. ඒක නිසා මම දැන් ඇටි වෙනකම් මේ ලස්සන අහස දිහා බලන් ඉන්න මට මෙතෙන්ට පේන්නේ. හැබැයි වටේම බැලුවොත් අපේ රූෆ් টොප් එක තියෙන්නේ ඕපන් එකක්. වහලයක් නැහැ. ඒක නිසා ලස්සනට පේනවා. මේ පැත්තෙන් බැලුවහම පස්සේදී රබර් වත්ත තියෙන්නේ. මං මෙහෙම කියනකො මාරම ආසයි. මෙන්න මේ කුල පාටටම මාරම ආසයි. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒකත් එක්ක මේ තියෙන්නේ මගේ ආසම එලිමහන් කුස්සිය. මේක බිත්ති බැඳලා නෑනේ. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක. ඉතින් මේ තියෙන්නේ මං උයන්න ආසම තැනක්. මේ කුස්සිය ඇතුලේ පුදුම තරම් කූල්. අර පහුගිය දවස්වල රශ්නේ තිබුණානේ. පයවුවනේ. ඒ දවස්වල මම වැඩිපුර මෙව්වේ මගේ මේ එලිමහන් කුස්සියේ. ඒ තරමටම කූල්.
ඉතින් මේ මල් වැල බලන්නකෝ මුළු වහලෙම වැහිලා තියෙන්නේ. මේ ගහත් ගහගෙන තියෙන්නේ. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම් මේ මල් වල වැවෙන්නේ ඉස්සෙල්ලා. වහලේ පේන වීඩියෝ එකක් දාන්නම්. මෙතන මම දාන්නම්. දැන් බලන්න කොහොමද කියලා. පුදුම ලස්සනයි නේද? මන් දන්නේ මම පුදුම තරම් ආසයි. ඉතින් ඒකත් එක්ක අද මම කඩාගෙන ආපු එළවලු ටික නම් හදන්න වෙන්නේ නැහැ. මොකද හස්බන්ඩ් කිව්වා එයා රැට කෑම අරගෙන එනවා කියලා. ඉතින් ඒක නිසා ඒක මම හෙට හදලා ඒ වීඩියෝ එක ඉක්මනටම අරගෙන එන්නම්. අදට මම ඒ ටික මේ වීඩියෝ එකට එකතු කරන්නේ. එතකොට මේ පෙන්නන්නේ මං අර කිව්ව කුස්සිය. කලින් මල් වල වැවෙන්න ඉස්සෙල්ලා. ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.